ඒ කියන්නේ මගේ ඇඟට කඩාපැල්ල මාව හීරුවස. එහෙනම් කාර් එකෙන් කෑ ගහගෙන එළියට දුවන්න ඕනේ තමුසේනේ. එල්ලනේ දුවලා තියෙන්නේ. මම දන්නේ මේ මිනිස්සු මගේ පස්සේ පන්නවා. වා බලන්න මයා. අනේ මම මේකට හරි පස්සේ කොහොමද කරන්නේ? අපි ගිහින් එන්න. මගේ වර්කවුට් එක ඉවරයි මම යනවා. මේ ඇයි ඔයා මිස්ටර් කසුම රිජෙක්ට් කරේ? මිනිහා හරි හොඳ කෙනෙක්. මේ ළඟදී ජිම් එකටත් ආවේ. මිනිහා බ්‍රේන් කම්පැනි එකේ CEO මිලියනර් කෙනෙක්. මේ ජිම් එකට නේ හැම කෙල්ලම මැරෙන්න හදන කසුන් එක්ක යාළු වෙන්නේ. ඇයි අතර ඉදනවද? කොහොද ඉන්න බලන්න. මං ගාව ක්‍රීම් එකක් තියෙනවා ගන්නම් හරි? ඔයාගේ පර්ෆියුම් එක මාර සුවඳයි. මට මේ දාඩියක් දාලා පිස්සු. පිස්සු නෙමෙයි යන්නේ. ඇත්තටම සුවඳයි. මම දන්නේ මේ මිනිස්සු මගේ පස්සේ පන්නවා. වා බලන්න මයා. අනේ මම මේකට හරි පස්සේ කොහොමද කරන්නේ? බෙල්ලේ පපුවේ සීරීම් තුවාලා තියෙනවා. ඇයි සර් මගේ මේ විදිහට පලි ගන්න? අපි මොකද තමුසෙන් පලි ගන්න? प्रेम गीत रावे सवन सुवन सदन सोदी रुवन रसिन रंगन तुटी बालुने नसीब में निशावे बालुने नसीब में निशावे
සුන්දර රැඟුමක් ලෙස මුදු සත්සරවමින් යස නදදෙන් රසගැයුමක් ලෙස සවන් සුවින් සදන් සොඳින් රුවන් රසින් රඟතුටින් පාලුනේන සීතමේ නිශාවේ යකේ මෙහෙම වෙන්නේ මම හරි බයෙන් ඉන්නේ අරගෙන යන්න. සුදේශ් වසන්ත පීරිස් මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් සහ සරත් ධර්මසිරි මහත්මයාගේ පිටපත් රචනයෙන් රති චිත්‍රපටය අද මාධ්‍ය හමුවේ එළි දැක්වුණා. ඉතින් මට අද බොහෝම සතුටු දවසක්, බොහොම විශේෂ දවසක්. ඒ මොකද මේ චිත්‍රපටයේ ටිකක් චැලෙන්ජින් රෝල් එකක් මම රංගපෑවේ. ඉතින් මට හරි සතුටුයි. මම හිතුවටත් වඩා මම අද තමයි අතන ෆිල්ම් එක දැක්කේ. මම නොහිතපු මට්ටමක ෆිල්ම් එක තියෙනවා. ඒකට මම හිතන්නේ සුදේශ් වසන්ත පීරිස් මහත්මයා, සරත් ධර්මසිරි මහත්මයා වගේම කැමරා අධ්‍යක්ෂණයෙන් ගාමිණී මහත්මයා, ඒ සියලු දෙනා ඇතුළු සියලුම ශිල්පීන් මම හිතන්නේ ඒකේ ගෞරවය ඒ සියලු දෙනාටම යන්න ඕන. ඉතින් මම හිතනවා බොහොම සැපට හොඳ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක හැදුණු වැඩුණු ගැහැණු දරුවෙක් ආදරය හමුවේ ජීවිතේම මුළු ජීවිතේම ආදරය කරගත්තු කෙනෙක්. ඒ ආදරයේ පැරදීම හමුවේ ඒ ගැහැණු ළමයා නෙමේ, ඒ ගැහැණු ළමයාගේ අභ්‍යන්තර මනෝභාවය කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක මේ චිත්‍රපටයෙන් මනාව පැහැදිලි වෙනවා කියලා මම හිතනවා. මට දැන් එක්තරා විදිහක මේක පරිේශනාත්මක චිත්‍රපටයක්ද කියන්න. ඒ ඇතුළ තුල මනෝභාවය තමයි ගැහැණු කෙනෙක්ගේ ඒ මනෝභාවය තමයි මේ චිත්‍රපටයේ පුරාවටම දැක ගන්න හම්බ වෙන්නේ. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටය සාර්ථකයි කියලා ඒ ට්‍රීට්මන්ට් එක ඇත්තටම කියනවා නම් වව්. ඉතින් මම ආරාධනා කරනවා සියලුම දෙනාට මේ චිත්‍රපටය බලන්න එන්න කියලා. මොකද මෙතනට වෙලා කරන්නේ? ඇයි ගෙදර යන්නේ නැද්ද? දැන් රෑවේගනත් එනවා. යන තැනක ගියා නම් තමා හොඳ. මෙතන රෑබෝ වෙලා ඉන්න හොඳ තැනක් නෙවෙයි ගෑනු ළමෙක්. අපි දෙන්න වාහනයක් එනකන් තමයි ඉන්නේ. අපි දෙන්න. ඔය ළමයා මෙතන කතා කර කර හිටපු පිරිමි ළමයා කොළඹ කෝච්චියේ එලිලා ගියේ. මේ ඇවිල්ලා ඉන්නේ සුදේශ් වසන්ත පීරිස් මහත්මයාගේ අලුත් නවතම චිත්‍රපටය රති නරඹන්න. ඇත්තටම අද ප්‍රෙස් රිලීස් එක. ඉතින් ගොඩක් සතුටුයි. අපි බලාපොරොත්තු වුණු විදිහටම චිත්‍රපටය සාර්ථකව නිම වෙලා තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ලැබීම ගැන දක්ෂයෝ රැසක් එක්ක. ඉතින් නුදුරේදීම චිත්‍රපටයේ එළියට එයි. ආවහම හැමෝටම ආරාධනා කරනවා එන්න චිත්‍රපටය නරඹන්න කියලා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සුදේශ් අයියා ඇතුළු ටීම් එකවම ගොඩක් ආදරෙන් මට මගේ චරිතය නිරූපණය කරන්න දුන්න සහයෝගයට. ඒ වගේම ඩිෂ්නි, චමීර මගේ පරම්පරාවේ දක්ෂයෝ දෙන්නේ ගොඩාක් ආදරෙන් සුබපතනවා. මුළු ටීම් එකටම ආදරෙන් සුබපතනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය ළඟදීම එළියට එයි. ආවහම ඔයගොල්ලන්ගේ ළඟම සිනමා හලට ගිහිල්ලා චිත්‍රපටය නරඹන්න කියලා. Hello. Congratulations. අක්කේම යනවා. Thanks.
ඇයි ඔහොම ගණන් උස්සන්නේ? මාව අඳුරන්නේ නැද්ද? මං ඕව දන්නේ අපි Facebook ෆ්‍රෙන්ඩ්ස්ලා. මම සුරාජ්. සුරාජ්. ෆොටෝස් වලට වඩා සෑහෙන වෙනස් නේ. අද තමයි ඒක අපි රූගත කරපු චිත්‍රපටය නැරඹු. ඉතින් ලස්සන නිර්මාණයක්. ඉතින් මම සියලුම ප්‍රේක්ෂකයන්ට ආදරෙන් ආරාධනා කරනවා රති ඇවිල්ලා බලන්න කියලා. කාන්තාවකට කෙල්ලෙක් ගැහණියෙක් වෙන අසාධාරණ කමක් නිසා ඒ ගැහණියගේ ජීවිතේ කොතනටද පෙරලෙන්නේ? මේ හැම සිද්ධියක් මේකේ තියෙනවා. ඒ නිසා මේකේ සමාජයට දෙයක් ගන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් සියලුම ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටිනවා මේක නරඹන්න කියලා. කුතුහලය, ත්‍රාසය, බීති හැම දෙයක්ම සපිරි ලස්සන චිත්‍රපටයක්. ඉතින් සුදේශ් මට මේක කිව්වා මේ මල්ලි ඔයගොල්ලෝ හිතුවට වඩා මේකේ දෙයක් අමුතු දෙයක් තියෙනවා කියලා. ස්ක්‍රිප්ට් එක අපි බැලුවට වඩා දැන් අද තමයි පළවෙනියට මේක බැලුවේ. ඉතින් මාරම සතුටක් තියෙනවා මේක බලද්දි. මොකද අර අපි පිටපත කියවනට වඩා වෙනස්ම විදියට මේක තිබ්බා චිත්‍රපටයේ. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ප්‍රේක්ෂකයන්ට ආදරෙන් ආරාධනා කරනවා රති චිත්‍රපටය නරඹන්න කියලා. ඒ කියන්නේ මගේ ඇඟට කඩාපැල්ල මාව හීරුවස. එහෙනම් කාර් එකෙන් කෑ ගහගෙන එළියට දුවන්න ඕනේ තමුසේනේ. එල්ලනේ දුවලා තියෙන්නේ. සිංහල සිනමාවේ මගේ හැරවුම් ලක්ෂය විදිහට මම සලකන්නේ හුස්ම චිත්‍රපටය. එතනින් එහාට මගේ සිනමා ගමනේ සන්ධිස්ථානයක් වන නෝනමානයි අද බලපු රති චිත්‍රපටය. ඇත්තටම මම හැමදාම බයිස්කෝප් කාරයෙක් විදිහට මාව විදලා තාත්තා සුනිල් සෝම්පිලිස් විදිහට මම හුස්ම සීරුවෙන් චිත්‍රපට දෙක කරලා මගේ ගමන වෙනස් කළා. මේ තිර පිටපත සරත් ධර්මසිංහ මහත්මයාට කියලා මම ලියාගන්නෙම ඇත්තටම මට සිනමාවේ ලොකු ගමනක් යන්න තියෙන ඕනනාව. මේ තිර පිටපත මට දුන්නම ඇත්තට මම බොහොම බය වුණා මේක මේ සරත් ධර්මසිංහ මහත්මයා පිටපත කිව්වා. මොකද බොහොම සූක්ෂම දැන් මේ පිටපත පුරාම තිබුණා ප්‍රේක්ෂකයාට මම දන්වන්න ඕනේ. ඇත්තටම බොහොම හැදෑරීමකින් කාලයක් පුරා මම හැදෑරීමක් කරලා බොහොම කැපකිරීමෙන් තමයි නිර්මාණය කරේ. ඇත්තටම මේකේ ලොකු ආදර්ශයක් සමාජයට දෙනවා මේ Facebook කරහා අකරතැබ්බ වලට පත් වෙන ගෑල් ළමයින්ට. මේ චිත්‍රපටයේ රති කියන මේ චිත්‍රපටයේ මම නිර්මාණය කරද්දී ඇත්තටම මට දිග්ගා කුණාටුවෙන් පවා මට ලොකු කරදර සිද්ධ වුණා. මට මේකේ රූගත කිරීම සඳහා කෝච්චිය අවශ්‍ය වුණා. ඇත්තටම මේ කඳුකරේට අඹේවිල පැත්තට හෙට කෝච්චිය යන්නේ. ඇත්තටම ලොකු වෙහසක් ගත්ත ඒ සඳහා මේ චිත්‍රපටයට ඇත්තටම මගේ වෙනදා වගේම නන්නුලියන් මම සම්බන්ධ කර ගැනීමේදී චරිතයට ගැලපෙන නන්නුලියන් තෝරගත්තේ. ඇත්තටම කසුනි කාවින්දී, විෂ්ණු මාරියෝ, ඒ වගේම අපේ සමීර මේ චිත්‍රපටයේ පුරාම මට ලොකු සහයෝගයක් දුන්නා. චාන්දනි අක්කලා, ග්‍රේස් අක්කලා, රොජා අයියලා. ඉතින් වෙනදා වගේම මම ආරාධනය කරනවා මගේ සිනමා ගමන මින් ඉදිරියට යන්න. මම රචිතපත තවත් එකක් මම අදහස් කරලා අතර මේ නිර්මාණය කරන්නෙම පිටරට සම්මාන වල ඉදිරිපත් කරන්න මේ දවස්වල ඒ සඳහා සූදානම් වෙමින් තිබෙනවා. රසිකයන්ට බොහොම නුදුරේදීම රති චිත්‍රපටය බලන්න ලබා දෙනවා. සුරාජ් ඉන්නවද? සුරාජ් දසනායක? තමා සුරාජ් දසනායක? ඔව් මම තමයි. තමුන්ට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා. පැමිණිල්ල? ඔව්. ගෑනු ළමයෙක්ට බලහත්කාර කිරීමක් සම්බන්ධව.
ඔෆිසර් මේක මොකක් හරි මේ වැරදි වැටහීම. මං කියන දේ පොඩ්ඩක් අහන්න. මේක මේ මොකක් හරි මේ ප්ලෑන් කරලා කරපු වැඩක් මාව මේකට අහු කරන්න. මම සුදේශෙක්ක වැඩ කරපු පළවෙනි අවස්ථාව. ඔහුගේ නම් චිත්‍රපට කීපයක්ම කරලා අත්දැකීම් එක්ක ඔහු ඉන්නේ. මං ඔහුත් එක්ක පළවෙනි අත්දැකීම බෙදාගත්තේ. ඉතින් චිත්‍රපට කිව්වහම නොයෙකුත් වර්ගවල චිත්‍රපට තියෙනවා. රොමෑන්ස් මුල්ලික වෙන ඇක්ෂන් ත්‍රිලර්. මේක ඇක්ෂන් ත්‍රිලර් එකක් විදිහට තමයි මං කැටගරයිස් කරන්නේ. ප්‍රේක්ෂකයෝ නොයෙක් විදිහේ ප්‍රේක්ෂකයෝ ඉන්නවනේ. ඉතින් ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකකට කැමති අයට බලන්න පුළුවන් හොඳම වර්ගයේ චිත්‍රපටයක් තමයි රති. මම සුබ පතනවා හැමෝටම චිත්‍රපටි බලන්න එන්න කියලා තමයි හැමෝටම ආරාධනා කරන්න පුළුවන්. ඒක තමයි මගේ ඩියුටි එක මේ වෙලාවේ. Brown girl in the rain, sha la 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 la. There's a brown girl in the rain, sha la 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 la. The brown girl in the rain, sha la 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 la. She looks like a sugar in a plum, plum plum. All head water runs dry. Got nowhere to wash my clothes. All head water runs right. Got nowhere to wash my clothes. Stepping in. Brown girl in the rain, sha la 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 la. There's a brown girl in the rain, sha la 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 la. The brown girl. මිසිස් ජයසූරිය මොකද මේ පැත්තේ? කම්ප්ලේන් එකක් කරන්න කියලා ආවා. ඕකේ මං එන්න. ඕකේ. වර්තමානයේ බිහිවෙච්ච විශිෂ්ට නිර්මාණ නිසා අපේ ලාංකීය සිනමාව ලොකු පිබිදීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ විශිෂ්ට නිර්මාණ අතරට එකතු වුණු තවත් විශිෂ්ට නිර්මාණයක් තමයි සුදේශ් වසන්ත පීරිස් මහත්මයාගේ රති. මම හිතනවා අපේ මේ නව පිබිදීමත් එක්ක රති සිනමා නිර්මාණයත් දේශ විදේශ සිනමා ශාලා පිරී ඉතිරි යන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක නරඹන්න ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබෙයි කියලා.
පෙරමින් යස නද දෙන් රස ගැයුමක් ලෙස